හොඳයි. අපේ ඊළඟ පාඩම් කොටස වන්නේ සංඛ්‍යා පරිවර්තනය. එතකොට මේකෙදි 10 පාදයේ සංඛ්‍යා, එතකොට 2 පාදයේ සංඛ්‍යා, 8 පාදයේ සංඛ්‍යා, 16 පාදයේ සංඛ්‍යා, ඔන්න ඔය විදිහට තියෙන සංඛ්‍යා පරාසයන් එකිනෙක සංඛ්‍යා බවට පත් කිරීම තමයි මේකෙදි සිද්ධ කරන්නේ සරලවම කිව්වොත්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දශමය සංඛ්‍යාවක් ද්විමය බවට පත් කිරීම. ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යා බවට පත් කිරීම. ඒ වගේම අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට, දශමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට, එතකොට ෂඩ් දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට, ඔන්න ඔය විදිහට එකිනෙක සංඛ්‍යා එකිනෙක සංඛ්‍යා බවට පරිවර්තනය කිරීමක් තමයි මෙම පාඩම් කොටසෙදි සිද්ධ කරන්නේ. එතකොට අපිට මෙන්න මේ වගේ chart එකකින් මේක අඳුර ගන්න පුළුවන්. මුලින්ම අපි 10 පාදයේ සංඛ්‍යා මේ පැත්තෙන් ලියනවා. මේ පැත්තෙන් 2 පාදයේ සංඛ්‍යා, 8 පාදයේ සංඛ්‍යා, 16 පාදයේ සංඛ්‍යා. ඔන්න ඔය විදිහේ chart එකක් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකෙදි 10 පාදයේ සංඛ්‍යා 2 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරනවා. ඒ වගේම 2 පාදයේ සංඛ්‍යා 10 පාදයේ බවට පරිවර්තනය කරනවා. ඊළඟට 10 පාදයේ සංඛ්‍යා 8 පාදයේ සංඛ්‍යා බවට පත් කරනවා. 8 පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට පත් කරනවා. ඊළඟට 10 පාදයේ සංඛ්‍යා 16 පාදයේ සංඛ්‍යා බවට පත් කරනවා. 16 පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට පත් කරනවා. ඒ වගේම මේ අතරතුර සංඛ්‍යාවක් තියෙනවනේ. කියන්නේ දැන් 2 පාදයේ සංඛ්‍යා 8 පාදයේ බවට පත් කිරීම, 8 පාදයේ සංඛ්‍යා 2 පාදයේ සංඛ්‍යා බවට පත් කිරීම. ඒ වගේම 8 පාදයේ සංඛ්‍යා 16 පාදයේ බවට පත් කිරීම, 16 පාදයේ සංඛ්‍යා 8 පාදයේ බවට පත් කිරීම. ඒ වගේම 2 පාදයේ සංඛ්‍යා 16 පාදයට හැරවීම සහ 16 පාදයේ සංඛ්‍යා 2 පාදයේ බවට හැරවීම. ඔන්න ඔය කොටස් ටික තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. හරිද? එතකොට අපි පළවෙනි කොටස ගමු. දශමය සංඛ්‍යා ද්විමය බවට පත් කිරීම. හරි? දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පත් කිරීම තමයි දැන් කරන්න යන්නේ. එතකොට අපි 10 පාදයේ සංඛ්‍යාවක් මුලින්ම ලියාගමු. මම ලියනවා 26 එහෙම නැත්නම් 28 ඔන්න වගේ සංඛ්‍යාවක් ලියනවා. එතකොට මේක දැන් අපිට තියෙන්නේ 10 පාදේ. මේක දැන් අපි හරව ගන්න ඕනේ ද්විමය සංඛ්‍යාවක් බවට. මේක ද්විමය පාදයේ බවට පත් කරගන්න නම් දැන් ද්විමය සංඛ්‍යාවල තියෙන්නේ සංකේත දෙකයි. බිඳුව සහ 1. ඒතර සංකේත දෙකයිනේ. ඒ නිසා තමයි අපි මේක දෙකෙන් බෙදන්නේ. හරිද? ඒතර පල්ලෙහාට අපිට මේක දෙකෙන් බෙදාගෙන යන්නයි තියෙන්නේ. ඒතර 28ට දෙකේ ඒවා කීයද? 14යි. හරිද? එතකොට ඉතුරු කීයද? ඉතුරු තියෙනවද මේකේ? නෑ. ඉතුරු වෙන්නේ නෑ. ඒ නිසා මේ පැත්තෙන් ඉරක් ගහලා ඉතුරු බිඳුවයි කියලා ලියා ගන්නවා. ඊට පස්සේ මේක ආපහු දෙකෙන් බෙදනවා. 14 දෙකට බෙදපුවාම අපිට එනවා උත්තරේ 7 විදිහට. මෙතන ගැටලුවක් නෑ. දෙවරක් 7 14යි ඉතුරු වෙන්නේ නෑ. එතකොට ඉතුරු බිඳුවයි. ඊළඟට මේ 7 බෙදනවා ආපහු දෙකෙන්. 7 නම් දෙකෙන් පිළිවෙලට බෙදෙන්නේ නැහැ. ඉතුරු වෙනවා. එතකොට 7 දෙකෙන් බෙදුවාම මෙතෙන්ට අපිට 3 කියලා ගන්න පුළුවන්. දෙවරක් 3 6යිනේ. ඉතුරු 1යිනේ. ඒ නිසා ඉතුරු 1 මෙන්න මෙහෙම මෙතනින් දාගන්නවා. ඊට පස්සේ මේ 3ත් ආපහු දෙකෙන් බෙදනවා. එතකොට මෙතන ඉතිරි 1යි නේද? ඔන්න ඒ විදිහට ඒ ඉතිරි එක ඉරක් ගහලා අයිනෙන් ලියා ගන්නවා. එතකොට මේකේ මෙන්න මෙතන ඉඳලම ළමයි ඊතලයක් ගහගන්න මෙන්න මෙහෙට උඩට. එතකොට ඔයාලට මේක පැටලෙන්නේ නෑ. බලන්න මෙතන ඉඳන්ම තමයි මේකෙදි ලියන්න ගන්නෙ පිළිතුර. හරිද? දැන් මෙතනින් 1 තියෙනවා, මෙතන ආපහු 1 තියෙනවා, මෙතන ආපහු 1 තියෙනවා, මෙතන බිඳුව තියෙනවා, මෙතනත් බිඳුව තියෙනවා. හරි. මේ තියෙන්නේ අපේ උත්තරේ. පාදයේ යටින් දානවා. එතකොට මේ දශමය සංඛ්‍යාවක් වෙන 28 කියන සංඛ්‍යාව ද්විමය බවට හැරෙව්වහම අපිට ලැබෙන්නේ 1 1 1 බිඳුව බිඳුව 2 පාදයෙන් කියන මෙන්න මේ පිළිතුරයි. එතකොට අපි ඊළඟ කොටසට යන් මේ දෙවැනි කාරණාවේදී දශමය සංඛ්‍යා අපි අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා බලමු. එතකොට මේකෙත් අර සිද්ධාන්තයම තමයි අපිට ක්‍රියාත්මක කරන්න වෙන්නේ. දැන් අර සංඛ්‍යාවම ගමුකෝ අපි 28 කියන එක. 28 කියන සංඛ්‍යාව අරගෙන දැන් කලින් එකේ ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරද්දි දෙකෙන් තමයි බෙදුවේ. හැබැයි මේකේ අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න තියෙන නිසා මේ 28 බෙදන්නේ 8ෙන්. හරි. 28 අපි
8න් බෙදනවා. එතකොට 28ට අපි 8 ඒවා කීයක් තියෙනවද කියලා බලනවා. එතකොට 8 වල 3 24නේ. එතකොට 3යි තියෙන්නේ. හරිද? 3යි තියෙන්නේ. ඉතුරු වෙනවා අපිට 4ක්. ඒ 4 ඉස්සරහින් ඉරි කෑල්ලක් ගහලා මේ විදිහට අයිනෙන් ඔයාලා ලියා ගන්න. ඊට පස්සේ මේ 3 ආපහු බෙදනවා අපි 8ෙන්. 3 8ෙන් බෙදනවද? නෑනේ. 3 8ෙන් බෙදෙන්නේ නැති නිසා මෙතෙන්ට අපි බිඳුව දැම්මා. නමුත් ඉතුරු 3ක් තියෙනව නේද අපි ගාව? ඒ ඉතුරු 3 අපි මේ විදිහට අයිනෙන් ලියා ගන්නවා. හරිද? එතකොට කලින් එකේදී බලන්න අපි ද්විමේය සංඛ්‍යා බවට පරිවර්තනය කරද්දී යට ඉඳලම මං කියවනේ ඊතලයේ ගහගන්න කියලා. එතකොට මෙතන ඉඳලම තමයි ඔයාලගේ උත්තරේ ඔයාලා ලිව්වේ. හැබැයි මේකෙදි ඔයාලා ඊතලේ මෙතන ඉඳලා ගහන්න එපා. මෙතන බිඳුවනේ තියෙන්නේ තේරුමක් නැහැනේ. එතකොට මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ ඊතලේ ගහන්න. එතකොට මේකේ පිළිතුර වෙන්නේ 34 8 පාදේ. තේරුණා නේද? හරි මම ඒ වගේ තව ගානක් හදන්නම් මේක චුට්ටක් සංකීර්ණ වගේ දෝ කියලා හිතෙන නිසා බලමු අපි ටිකක් ලොකු සංඛ්‍යාවක් කරන්න. 68 වගේ සංඛ්‍යාවක් ගමු. මේක එතකොට තියෙන්නේ දැන් 10 පාදේන්නේ. මේක අපි පරිවර්තනය කරමු දැන් ද්විමේය සංඛ්‍යාවක් බවට. අර විදිහටම අපිට 8ෙන් බෙදා ගන්න තියෙන්නේ. ඒතර කෙලින්ම ඒක නම් ලේසි නේද? 8 වරක් 8 64යිනේ නේ. එතකොට 64යි මේකේ ඉතුරු වෙනවා ආපහු 4ක්. ඒ 4 මෙන්න මෙහෙම අපි අයිනෙන් දා ගන්නවා. දැන් නැවත අපිට මේක 8ෙන් බෙදන්න තියෙන්නේ. 8 8ෙන් බෙදෙනවනේ. එකයිනේ පිළිතුර නේද? ඒතර එතන ඉතුරු තියනවද? නැහැ. එතන ඉතුරු බිඳුවක් බවට පත් වෙනවා. හරිද? එතකොට ඔන්න අපිට මේකෙදි නම් පල්ලෙහා ඉඳලම පිළිතුර ගන්න පුළුවන්. මොකද මෙතන ශුන්‍ය නෙවෙයි තියෙන්නේ. මෙතන 1 තියෙන්නේ. ඒ නිසා අපිට 1.4 8 පාදේ. ඔන්න ඔය විදිහේ පිළිතුරක් අපිට ලබා ගන්නට පුළුවන්. මේකේ තව සංඛ්‍යාවක් අපි බැලුවොත් එහෙම මෙන්න මේ වගේ සංඛ්‍යාවක් බැලුවොත් එහෙම ඒකත් අපි බෙදනවා ආපහු 8ෙන්. එතකොට 90ට 8 ඒවා බලනවා. 90ට 8 ඒවා 11ක් වෙනවා. 11යි මේක ආපහු අපි මේකට ඉතුරු වෙනවා 2ක්. හරි. ඊට පස්සේ අපි ආපහු මේ 11 8ෙන් බෙදනවා. 11ට 8 ඒවා බලනවා. එතන එතකොට 1යි ඉතුරු වෙනවා අපිට 3ක්. ඊට පස්සේ මෙතනත් මේ හරහා ඉඳලම තමයි අපේ පිළිතුර ගන්නෙ. එතකොට 1 3 2 8 පාදයෙන් මෙන්න මේ පිළිතුර ඔයාලට ලැබෙනවා. හරි. අපි දැන් යනවා ඊළඟ කොටසට. එතකොට මේකෙදි දශමය සංඛ්‍යා ෂඩ් දශමය බවට තමයි පරිවර්තනය කරන්න තියෙන්නේ. ඊට කලින් මේක බලා ගන්න. ඒ කියන්නේ මේකේ සංඛ්‍යාංක වර්ග 16ක් තියෙනවා බිඳුවේ ඉඳලා 15 දක්වා. එතකොට මෙතනදී මම කලිනුත් කිව්වා මේක. කලිනුත් සඳහන් කරා 9 දක්වා ඉලක්කම් අපිට මේ විදිහටම ලියන්න පුළුවන්. නමුත් 10 11 12 13 14 15 කියන සංඛ්‍යා වලට අපි මේ විදිහේ A B C D E F කියන සංකේත භාවිතා කරනවා. එතකොට මේකෙදි අපි දශමයේ සංඛ්‍යා ෂඩ් දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය වෙන්නේ කොහොමද කියලා බලමු. එතකොට උදාහරණයක් විදිහට මම සංඛ්‍යාවක් ලියන්නම්. ඊට කලින් කියන්න ඕනේ මේකේ දැන් මම ලියලා තියෙන්නේ දශමයේ ෂඩ් දශමයේ කියලානේ. එතකොට ඔයාලා නෝට් එකේ ලියද්දි දශමයේ සංඛ්‍යා ෂඩ් දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම කියලාම නෝට් එක ලියන්න. මම මේකට උදාහරණයක් ගන්නම්. 26 කියන සංඛ්‍යාව දැන් අපි කලින් එකේ දශමයේ සංඛ්‍යා ද්විමේය බවට පරිවර්තනය කරද්දී 2ෙන් බෙදුවා. ඒතකොට දශමයේ සංඛ්‍යා අෂ්ටමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරද්දී 8ෙන් බෙදුවා. ඒ වගේම මේකෙදී දශමයේ සංඛ්‍යා ෂඩ් දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරද්දී අපි මේක බෙදන්න ඕනේ. එහෙනම් කීයෙන්ද? ඔව් 16න්. අපි මේක 16න් බෙදනවා. 26ට 16 මම හිතන්නේ 1යි තියෙන්නේ. එතකොට ඉතුරු වෙනවා gediya පිටින්ම අපිට කීයද? 10ක්. හරි. එතකොට අපිට මේ 10 වෙනුවට මොකද්ද මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්? 10 වෙනුවට අපි A කියන ඉලක්කම මෙතෙන්ට අපිට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. නේද? හරි. දැන් බලමු මේක ඉතුරු ටික බෙදාන්න ගිහිල්ලා 16න් 1 බෙදද්දි නම් 16ට නැහැ. එතකොට අපි එතෙන්ට බිඳුවයි දාන්නේ. හැබැයි අපිට මේ පැත්තෙන් ඉතුරු වෙනවා කීයද? මේ 1 ඉතුරු වෙනවා. හරි. එතකොට මේකේ පිළිතුර විදිහට අපිට 10 දාන්න නැතුව ඕනනම් අපිට පුළුවන් ඒ වෙනුවට A කියන ඉලක්කම
සංකේතය පාවිච්චි කරන්න. එතකොට මෙතනින් අපි යට ඉඳලා උඩට තමයි පිළිතුර ගන්නෙ. මෙතනින් 1 ගන්නවා 10 දානවා වෙනුවට අපිට ඒ කියන සංඛ්‍යාව දක්වන්න පුළුවන් පාදේ මෙන්න මේ විදිහට දාලා. හරි. ඒ වගේ තව ගානක් බැලුවොත් එහෙම අර කලින් සඳහන් කරපු ගානක්ම අපි බලමු 28. මේක බෙදමු 16න්. එතකොට මෙතනත් 1යි තියෙන්නේ. හැබැයි මෙතන ඉතුරු අපිට 12ක් ලැබෙනවා. ඒ වගේම මේ 1 16න් බෙදුවාම අපිට මෙතන නැහැ. ඉතුරු වෙනවා මෙන්න මේ 1. එතකොට මේකේ පිළිතුර ගත්තොත් එහෙම අපිට මෙතනින් 1 ගන්න පුළුවන්. 12 වෙනුවට අපිට C කියන සංකේතය පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ වගේම තව සංඛ්‍යාවක් ගමු අපි 40. 40 බෙදමු 16න්. 40 16න් බෙදුවාම 2යි 32නේ. එතකොට එතන ඉතුරු වෙනවා අපිට 8ක්. ඒ වගේම මේ 2 ආපහු බෙදනවා 16න්. එතකොට ඉතුරු නැහැ එතන. ඉතුරු තියෙනවා මේ බෙදෙන්නේ නැහැ. එතකොට එතන ඉතුරු තමයි 2යි. හරි. එතකොට මේක අපිට යට ඉඳලා උඩට කෙලින්ම ලියන්න පුළුවන් සංකේත අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. 28 කියන සංඛ්‍යාව කියලා පිළිතුර ගන්නට හැකියාව අපිට ලැබෙනවා.